අපිට පාන් පිටි අවශ්‍ය වෙනවා. පාන් පිටි මම මෙතන කප් 4ක් අරන් තියෙනවා. ඔයාලා කප් 2ක් අරගන්න. ඒක හොඳට කැට නැති වෙනකන් හලා ගන්න. අපිට ඊගාවට ඕන වෙනවා ඊස්ට් මිශ්‍රණය. අපි ඒක ඇක්ටිව්ද කියලා බලාගෙන ඕනේ පාවිච්චි කරන්න. අපි ඒකට ඊස්ට් තේ හැන්දයි සීනි මේස හැඳි 2යි ලා රස්නෙන් උණු වතුර මේස හැඳි 4ක් වගේ දාලා හොඳට ඊස්ට් එකේ කැට නැති වෙනකන් සීනි ටික දිය වෙනකන් හොඳට කලවම් කරලා වහලා තියන්න ඕනේ විනාඩි 10ක් විතර. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපේ ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා. මේ වගේ හොඳ ඊස්ට් එකක් ගත්තොත් අපේ කෑම එක ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කරන්නේ අපේ පාන් පිටි ටික හලාගත්තු පාන් පිටි වලට ඊස්ට් මිශ්‍රණය එකතු කරගන්න එක. අපි ඇක්ටිව් කරගත්තු ඊස්ට් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒකටම මම ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඔලිව් ඔයිල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක අපි හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. ඩෝ එක හොඳට නීට් කරගන්න හොඳට මේක අනා ගන්න විනාඩි 10ක් විතර මේ විදිහට බාගෙට අනලා අපිට පුළුවන් ටේබල් টොප් එකක් උඩට දාලා අත තද කරන්නේ නැතුව ලාවට මේ වගේ නීට් වෙනකන් හොඳට අනා ගන්න. ඊට පස්සේ අපි මේකට අතේ පොල් තෙල් ටිකක් හරි ඔලිව් ඔයිල් ටිකක් හරි ගාලා මේක අපේ බෝල් එකෙන්ම තියලා අපි පැය එකමාරක් විතර වහලා තියනවා මේක පිපෙන්න. හරි අපි ඒ අතරතුරේ අපේ ටොපින්ග්ස් ටික හදාගමු. අපි පීට්සා එකේ උඩින් දාගන්න ටොපින්ග්ස් ටික මම මෙතන අරගෙන තියෙන්නේ රටලෝනුයි සොසේජස්ුයි විතරයි. මොකද අපේ ගෙදර අය කන්නේ නැහැ තක්කාලි මාළු මිරිස් වගේ දේවල් දාලා කන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් කැමති ඕනම දෙයක් මේක ටොපින්ග්ස් විදිහට පාවිච්චි කරන්න. මාළු මිරිස්, බෙල් පෙපර්, සොසේජස් නැත්නම් චිකන් කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. තක්කාලි දානවා නම් ඇත්තටම ගොඩක් රසයි. ඊට පස්සේ අපි අපේ වයිට් සෝස් එක හදාගමු. පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට අපි ඒකට දාගන්නවා පොල් තෙල් චුට්ටක්. පොල් තෙල් මේස හැඳි 2ක් වගේ. ඒක රත් වෙනකොට අපි ඒකට බටර් මේස හැන්දක් දාගෙන ඒකත් හොඳට නටාගෙන එනකොට බටර් ටික දිය වෙනකොට අපි ඒකට දාගන්නවා පාන් පිටි මේස හැන්දක්. ඒක හොඳට කලවම් කරන්න ඕනේ කැට නැති වෙනකන්. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා ලුණු තේ හැන්දක් වගේ එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ ඒක පොඩ්ඩක් උකු වෙනකන්. ඊට පස්සේ අපි මේකට දිය කරගත්තු පිටිකිරි මිලිලීටර් 300ක් වගේ එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න. ඊට පස්සේ කිරි ටික දැම්මට පස්සේ ඔයාලා නවත්තන්නේ නැතුව මේක හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් යට කැට ගැහෙනවා. ඉතින් මේ විදිහට හොඳට විනාඩි 10ක් වගේ හැඳි ගන්නකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක උක්කු වෙලා ලස්සනට සෝස් එකක් වගේ හැදෙනවා. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොසරෙල්ලා චීස් වෙනුවට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඇත්තටම චීස් වලයි මේකේ රසය නම් මට කිසි වෙනසක් දැනෙන්නේ නැහැ. මේ හොඳට චීස් රහට තියෙනවා. ඒ වගේම තමයි ටොපින්ග්ස් වලට මේක වැටුනම හරිම ලස්සනයි. මේ මොසරෙල්ලා චීස් දාලා වගේමයි. මේ තියෙන්නේ පැය එකමාරකට විතර පස්සේ අපේ පීට්සා ඩෝ එක. ඒක හොඳට පිපිලා තියෙනවා. බෝල් එකෙන් උඩටම වෙනකන් ඔයාලට පේනවා ඇති හොඳට පිපිලා තියෙනවා. අපි ඊට පස්සේ මේකේ තියෙන හුලං ටික අපි මේකේ යවා ගන්න ඕනේ. මේක මෙහෙම තද කරලා ටිකක් යවා ගත්තට පස්සේ අපිට පුළුවන් මේක එළියට අරගෙන ටේබල් টොප් එක උඩ හුලං ටික අයින් කරගන්න. එතකොට තමයි හොඳට සොෆ්ට් එකට මේ පීට්සා එක හැදෙන්නේ. මේ විදිහට ටේබල් টොප් එකක් උඩට දාගෙන ඔයාලට මේකෙන් මම ගෙදරට හදන්න හින්දා පාන් පිටි කප් 4ක් නේ ගත්තේ. ඔයාලට පුළුවන් මේ වගේ ඕනනම් පාන් පිටි කප් 4කින්ම පාවිච්චි කරන්න. මම මේක දෙකට කපාගෙන තමයි අපේ පීට්සා එක හදන තැටියට දාගෙන මේ විදිහට අතින් තුනී කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සම්පූර්ණ ඔයාලගේ ඩෝ එකම මේ විදිහට තැටියකට දාලා අතින් මෙහෙම කරකවන ගමන් හොඳට ඒක තුනී කරගන්න. මැද ඉඳන් පිටතට යන විදිහට තමයි මම ඒක අතින් තද කරගන්නේ. එතකොට ලස්සනට මේ විදිහට කැඩෙන්නේ නැතුව මැදින් ලස්සනට මේ ඩෝ එක තුනී වෙලා එනවා. ඊට පස්සේ මේ විදිහට ගෑරප්පුවක් අරගෙන අපි ඒක වටේම සිදුරු කරගන්නවා.
මොකද එහෙම කරන්නේ අපි බේක් කරනකොට ඩෝ එක හොඳට පිම්බිලා බන් එකක් වගේ හැදෙනවා. ඒ නිසා එහෙම වෙන්නේ නැති වෙන්න තමයි එහෙම කරගන්නේ. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරන්නේ තක්කාලි සෝස්. තක්කාලි සෝස් හරි ඔයාලට කැමති සෝස් වර්ගයක් chili සෝස් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක දාගෙන හොඳට මේ විදිහට අපේ ඊට පස්සේ හදාගත්තු white sauce එකෙන් ටිකක් දාගන්නවා. ඒ වගේ දාගෙන මේ විදිහට හොඳට ඒ දෙක mix වෙන්න කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්තු toppings ටික මම නම් චුට්ටක් මේ ටික බෙදලා තමයි අරගෙන තියෙන්නේ. මොකද අමුවෙන් හැපෙනකොට චුට්ටක් ලුණු හැම අකමැති කන්න. ඒ නිසා මේ විදිහට චුට්ටක් බෙදගෙන ඒක දාගන්නවා. මේ තියෙන්නේ අපේ රහස් සමුද්‍රව්‍ය. මේක තමයි අපි පාවිච්චි කරන්නේ බිත්තරයක් හොඳට ගසාගෙන ටොපින්ග්ස් උඩට දාගන්න. එතකොට මේ ටොපින්ග්ස් එහෙට මෙහෙට වෙන්නේ නැහැ, හැලෙන්නේ නැහැ, ගැලවිලා යන්නේ නැහැ. හොඳට පීට්සා එකට සෙට් වෙලා තියෙනවා. ඉතින් මොසරෙලා චීස් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ බිත්තරයක් දාගත්තම හොඳට ඒක සෙට් වෙලා තියෙනවා. අපි මේක අඩු වියදමින් හදන පීට්සා එකක්නේ. ඒ නිසා මේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම බිත්තරයක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපි අර හදාගත්තු white sauce එකේ ඉතිරි ටික මේ විදිහට පීට්සා එකේ උඩින් තනින් තන දාගන්නවා. ඔයාලට කැමති විදිහකට දාගන්න. ඔයාලට පුළුවන් මේක පොඩි ප්ලාස්ටික් බොටල් එකකට දාලා අර පොඩ්ඩක් උඩින් සිදුරු කරලා එහෙම හරි මේකට වත් කරගන්න. එහෙම නැත්නම් මේ විදිහට දාගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක් මම බේක් කරගන්නවා. ඔයාලගේ oven එකේ හැටියට වෙලාවයි උෂ්ණත්වයයි වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාලා කරනකොට බේක් කරනකොට බලන්න ඔයාලගේ පීට්සා එක හොඳ රන්වන් පැහැයට ඇවිල්ලා නම් ඒ වෙලාව ඇති. මේ තියෙන්නේ මගේ පීට්සා එක විනාඩි 15කට පස්සේ ලස්සනට බේක් වෙලා තියෙනවා. ඇත්තටම හොඳට උඩයි යටයි දෙකම හොඳ ගානට බේක් වෙලා තියෙනවා. බලන්න මොසරෙලා චීස් දාලා වගේම ලස්සනට ටොපින්ග්ස් ටික උඩින් අපේ white sauce එකෙන් ටොපින්ග්ස් එකතු කරලා අල්ලගෙන තියෙනවා පීට්සා එකට. ඉතින් පොඩි අයට ඔයාලට ගෙදරදීම අඩු වියදමින් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ වගේ පීට්සා එකක්. මොකද පොඩි අය ගොඩක් කැමතිනේ කඩෙන් ගෙනල්ලා පීට්සා එකක් කන්න. හැබැයි පීට්සා වල ගානේ හැටියට අපිට එහෙම කරන්න අමාරුයි. ඉතින් ඔයාලට ලේසියෙන්ම මේ වගේ පීට්සා එකක් හදලා පොඩි අය පුදුම කරවන්න පුළුවන්. oven එකක් නැති අයට මේක කොහොමද බේක් කරගන්නේ කියන එක මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා කියන්න ඔයාලට ඊළඟට මොනවද හදලා පෙන්වන්න ඕන කෑම. ඔයාලා හදන්න කැමැත්තෙන් ඉන්න හැබැයි හදන්න දන්නේ නැති කෑමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊළඟට වීඩියෝ එකෙන් ගේන්න ඕනේ මොන කෑම එකද කියලා. ඉතින් මේ බලන්න දෙපැත්තම හොඳ ගානට බේක් වෙලා තියෙනවා ලස්සනට උසට බන් එක ඇවිත් තියෙනවා. ඔයාලට පුළුවන් මේ බන් එක ගොඩක් තුනීවට ගන්න. එතකොට හොඳට ක්‍රිස්පි ක්‍රස්ට් එකක් අපිට එනවා. ඉතින් එහෙම කැමති අය ඒ විදිහට තුනීයට හදාගන්න. මේ තියෙන්නේ මම කැමති විදිහ, මම හදන විදිහ. ඉතින් මේ විදිහට කැමති අයට මේ විදිහට හදාගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ එක කෑල්ලකින් සාමාන්‍ය තරමින් හොඳට බඩ පිරෙනවා. පොඩි බබෙක්ට නම් එක කෑල්ලක් වුණත් ඇති. ඉතින් පාන් පිටි කප් එකකින් මේ වගේ එකක් හදාගන්න පුළුවන් කියන්නේ ඇත්තටම ගොඩාක් අඩු වියදමකින් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේම ලේසියෙන් අඩු වියදමින් ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක වීඩියෝ එකක් කරා මම ආයෙත් එන්නම්.